අවුරුදු 37ක මිහිදන් වූ මිනිසෙකු සමරන දවසයි නවම්බර් 10. ඒ අමනුෂ්‍යයන්ගේ රුදුරු වෙඩි උණ්ඩයකට හිස කැබලියු මැරුවත් අදටත් නොමැරි බොදුණු ගමක නොමියන පහන් තාරකා වූ ගරු මයිකල් පෝල් රොද්රිගෝ පියනමයි. හදිසිය වුණාට පස්සේ අපි ආව පාද බලන්න. ඒ වෙලාවේ එනකොට ඉතින් කාටවත් ඒ හරියට කිට්ටු වෙන්නේ නැහැ. බලන්න දුන්නේ නැහැ. වෙඩිසද්දය වුණාට අපි ගණන් හැමතැනම ඉතින් බයයිනේ කමුදාවේ යන වෙනවා ඇඳිලි නීතිය. උදේ තමයි දන්නේ. මම වැඩට යන මම ටැක්ස් එක වැඩ කරා. ටවුන් එක. ඒ වැඩට යනකොට තමයි මේ හමුදාන් ඉන්න දෙකට අපි ගියේ. මේ හතම රෑ 4 විතර වෙඩි දිලා ගියේ. එතකන් අපි දන්නේ නැහැ. දන්නේ වෙඩිසද්දයට මේ ඇහෙනවා. බයයිනේ යන්න. ඇති නැති පරතරය මග හරිමින් සමානාත්මතාවය රජයන ගමකට මුල පුරන්නට දාපීදු හෙළුවේ ඔබයි. තාම මැටිගේ. එදා ඒ තිබ්බ මැටිගේම. ඒ තිබුණු මැටිගේම අපි දෙන්න තාම. එතකොට තාමවත් රජයෙන් මොකවත් කරේ නෑ. නෑ. රජේනුත් නෑ කොයි මොහොත්. බුත්තල ජීවනාලිය රැකීමට අත්‍යවශ්‍ය වූ වැස්සිකිලි කැස්සිකිලි ජල පහසුකමින් දුගියා ශාස්ත්‍රීක කළේ ඔබයි. ඉස්ලාම් දින හැරුවා. ඊළඟට ටොයිලට් හැදුවා. ඊළඟට තමයි පොල් පැල දුන්නේ වගා කරගන්න. ඉතින් දැන් පොල් ගස් ලොකු ඇති. පොල් ගස් වල ගෙඩි කනවා දැන්. දැන් ඒව විකුණලා ඔයගොල්ලෝ ජීවත් වෙනවා. අකරු කරන්නට සිප් සතර මගේ පාදමින් නැනතුතුන් බිහි කරන්නටත් බුත්තල ඇදුරුතුමන් දෝයේ ඔබයි. දරුවන්ට උනත් ඉතින් පන්ති කරා සමහර වහින් ගෙවල් තිබුණා ඉන්න හරි මේ ළමයිට ඉතින් ස්කෝලේ යවන්න තිබුණා. උදා පාදේ වට උදව් කරා. මොන්ටිසෝරියක් මොන්ටිසෝරියක් කරා. ඉස්කෝලේ වැඩවලට උදව් කරේ කොහොමද ළමයින්ට ඉගෙන ගන්න? ළමයිට ඉතින් පාදේ පොත් තරම් දෙනවා. ඒක කරා. කන්‍යා සොයරියන් දෙදෙනෙකු සමගින් බුත්තල වෙද හෙදකමින් මිනිසුන් සුව කරන්නට ගැබිණි මව්වරුන් රකින්නටත් මුල පෙරුවේ ඔබයි. තරම ගොඩක් උදව් කරලා දැන් මට ලොකුටා ලැබිච්ච වෙලාවේ මම එයාලා තමයි ගොඩක් උදව් කරා ඉන්නදීම කියලා දෙනවා. නාවන විදිය කවන බොවන විදිය බබා හොනාට පස්සේ පාදද සිස්ටර්ලාගේ මාන සිස්ටර්ලා දෙන්න. අනේ අදට පාත හිටියනම් කියන වචන ටික කාගේ තොල්ලග මුවනන්නට උනේ ඔබ දැක්කුවේ අසීමාන්තික ආදරය නිසයි. එතකොට රජයෙන් මොකවත් ගමට කරේ නැද්ද රජයෙන්? ඇයි ඒ? නෑ ඒව කරන්න කෙනෙකු. එතකොට ගමේ කම්මේ ග්‍රාම සේවකලා ඒ මිනිස්සුන උනන්දු වෙන්න එපා ඒව කරන්න. කරලා දුන්නේ නෑ ඒව. පාදෑවිල්ල තමයි ඔය ටිකවත් අපට කරේ. දැසග තිබිච්චේ කඳලු කතා අපිට කිව්වේ වසර 37ක් ගත වුණත් අදටත් ඒ ආදරය සෙනෙහස නොඅඩුව තිබෙන බව. පාද ගැන කියන්නේ අපිට කියන්නේ මට උදව් කරේ තාත්තා කෙනෙක් වගේ පාදේ. ඉතින් කලඹින් බුත්තලට අපේ ෆ්‍රීඩම් යාලකම් වලට ගරු මයිකල් පෝල් රොද්රිගෝ කියනම ආදර්ශමත් චරිතයක් ලෙස මතක පොතට මේ විදිහට එක්කනා.